ඇහැලියගොඩදී බසයකට යට වී මෙහෙණින් වහන්සේ නමක් අපවත් වේ. අවිස්සාවෙල්ල රත්නපුර ප්‍රධාන මාර්ගයේ මින්නාන හන්දිය ප්‍රදේශයේදී ඊයේ දහවල් සිදු වූ අවාසනාවන්ත රියානතුරකින් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වී තිබේ. මාර්ගය හරහා වැඩම කරමින් සිටියදී මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. අවිස්සාවෙල්ලේ සිට ඇහැලියගොඩ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මින්නාන හන්දියේ පිහිටි බස් නැවතුම් පොලේ මගින් බස්වා බස් රථය නැවත ගමන් ආරම්භ කර තිබේ. ඒ අවස්ථාවේදී බස් රථයට ඉදිරියෙන් මෙහෙණින් වහන්සේ නමක් මාර්ගය හරහා වැඩම කර ඇති අතර එය රියදුරට නොපෙනීම නිසා බස් රථයේ ඉදිරිපස ගැටී ඇත. අනතුරෙන් බරපතල තුවාල ලැබූ මෙහෙණින් වහන්සේ තමෙන් ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. එහිදී ප්‍රතිකාර ලැබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇත. මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 77ක් වූ මෙහෙණින් වහන්සේ නමකි. අපවත් වූ මෙහෙණින් වහන්සේ ගැටහැත්ත ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩ වාසය කර ඇති බව හඳුනාගෙන තිබේ.